දැන් කාලේ හරි මිත්‍රවරුනි මේ ආණ්ඩුව සම්බන්ධ මහජන විරෝධයේ මහපාරට අරගෙන ඉන්න. අවුරුද්දක් ගත වෙලා ඉවර තැන මේක අපි කලේ නැත්නම් මේක අවුරුදු එකමාරදී කරන්න බෑ. ඇත්තයකෝ 21 මොකද කරන්නේ? 21 එදාට අපි පෙන්නන්නම් අපේ හයිය අපේ බලය සහ එදාට බලා ගන්න පුළුවන් මේ දේශපාලන පෙරළියේ ඇත්තම තත්ත්වේ කවුරු මොනවා කිව්වත් එදාට අපේ හයිය අපි පෙන්නනවා. අනේ ඵලයන් යුක්තියේ යන්න උඹ. මේ අවුරුද්දේ ආණ්ඩුවට ආව අලුත් පොඩි ආසාවක්. සමහර ආසා එනවනේ. මොකද ඒ ආසාව ලංකාවේ වැඩිම සංචාරකයන් පැමිණි වසර මේක බවට පත් කරන එක. වරදක් නැහැනේ බැලු බැලමට හොඳයි. හැබැයි ප්‍රශ්නේ තමයි සංචාරකයෝ ලෙස එන්නේ කවුද කියලා බලන්න ඕනේ. පැමිණෙන සංචාරකයන් මුදල් වියදම් කරන සංචාරකයෝ නෙමෙයි දැන් එන්න පටන් ගන්න තියෙන්නේ. What? Bro, what are you talking about, man? එහෙනම් සල්ලි අඩුවෙන් වියදම් කරන මිනිස්සු. ඒ රටවල් වල ඒ අය මෙහෙට එන්න පටන් ගන්න. ඒතොර වෙන දේ මං කියන කෙටි සල්ලි වියදම් කරන්න නැති සංචාරකයෝ ඇවිල්ලා සීගිරිය පිරෙනවා. මොන බාන්නේ අරුමුදේ. සල්ලි වියදම් කරන්න පුළුවන් කට්ටියක් කීරෙට නැති වෙන අතර. ඔලුගෙඩි සංඛ්‍යාව වැඩි වෙනවට අමතරව සල්ලි වියදම් කරන්න පුළුවන් සංචාරකයෝ ඉන්නේ. දැන් ඔබතුමා ඔය කියන විදිහට දැන් සංචාරකෝ එහෙම බෙදා වෙන් කරලා අපි කොහොමද සංචාරකෝ ගෙන්නන්නේ? කොල්මාද බඩුවක්. ඒ අවස්ථාවේ රටේ තිබිච්ච විවිධ ප්‍රශ්න ගැන කතා කරා. හැබැයි මේ ඡන්දයට කලින් අපි දැක්කේ නැහැ කොතනකවත් ඔබතුමා ඒ වගේ බොහොම තදට සැරට ලංකාවේ තිබිච්ච මත්ද්‍රව්‍ය ප්‍රශ්නයක් ගැන හරි පාතාල ප්‍රශ්නයක් ගැන හරි කතා කරා. මේ මත්කුඩු අහුවීම සහ පාතාලයේ මැඩලීම කියන කාරණය එදා ඉඳන්ම මේ රටේ සිදුවෙමින් තිබිච්ච දෙයක්. අපිට මතකයි 2015 වෙනකොට ඉතාම සාර්ථක ආකාරයෙන් මැඩලගෙන ගිය පාතාලය 2015 ඉඳන් 2019 දක්වා තිබිච්ච රජයේ යටතේ යම්කිසි නැගිටීමකට ලක් වුණා. එසේ නැගිටීමකට ලක් වෙලා නැවත 2019 ආපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉන්පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාලේ නැවත මේ පාතාලය සහ මත්කුඩු මර්ධනයට ලක් වුණා. Okay. Let's go. මේ මත්කුඩු කියන එකයි පාතාලය කියන එකයි මේ අද තියෙන තරම් දැඩි ප්‍රශ්නයකට සමාජ ව්‍යසනයක් බවට ඒ කාලේ පත් වෙලා තිබුණේ නැහැ. ඒකට තියෙන හොඳම සාක්ෂිය තමයි ජනාධිපතිතුමාගේ ඔය කියන දේශපාලන රැස්වීම් වල ජනාධිපතිවරණයට කලින් තිබිච්ච රැස්වීම් වල කවදාවත් මේ පාතාලය මැඩීම සහ මත්කුඩු මර්ධනය කියන කාරණේ සම්බන්ධයෙන් ලොකු බරක් දීලා කතා කරේ නැහැ. රටේ නොතිබුණු මද්‍රව්‍ය ව්‍යසනයක් රටේ ඇති කරලාද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඕනෝක තමයි ප්‍රශ්නේ. මේ දවසට වෙඩිල්ලක් ගානේ පත්තු වෙන තත්වයක් මීට කලින් කිසි ආණ්ඩුවක් යටතේ තිබුණේ නැහැ. ඒ පාතාලයත් නිර්මාණය වුණේ ඔබතුමාගේ මේ ආණ්ඩුව යටතේ. එතකොට ඔබතුමාගේ ආණ්ඩුව යටතේම මහා මද්‍රව්‍ය ව්‍යසනයක් ඇති කරලා පාතාල ව්‍යසනයක් ඇති කළා ඔබතුමාම දැන් ඒ මර්ධනය කරන්න යනවා කියලා වීරයෙක් වෙලා අර ජනතාවට ඔබතුමා දුන් පොරොන්දු අමතක කරලා පොරොන්දු ඉෂ්ට නොකර ඔබතුමා විසින් මවනු ලැබූ ව්‍යසනයක් ඔබතුමා විසින්ම සමනයට පත් කළා වීරයෙක් වෙන්න ජනතාව ඉදිරියේ වීරයෙක් වෙන්න හදනවා කියන කාරණය තමයි අපිට නම් පේන්නේ. යාළුවෝ පත්වල අවුරුද්දක් අසීමිත බොරු කිව්වා අසීමිත බලාපොරොත්තු දුන්නා රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලනීකරණය කරනවා පොලිසිය දේශපාලනීකරණය කරනවා ආණ්ඩුව පැහැදිලිව මේ ආයතන වටලා මේවා තියෙන ස්වාධීනත්වය මේවා තියෙන ගෞරවයට කියලා සම්මුඛ උත්සාහ කරනවා. ඒ වගේම ආර්ථික ප්‍රශ්න විසඳුමක් දෙන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. අද ආයෝජකයෝ ලංකාවට එන්නේ නැහැ. රැකියාව උත්පාදනය කරන ආණ්ඩුවට සැලැස්මක් කරනවා. එහෙනම් අපි තීන්දුව කරා පක්ෂයක් විතර අපේ සහෝදර පක්ෂයක් එකතු වෙලා ලංකා ඉතිහාසයේ දෙවැන්තම දේශපාලන බලවේගය දෙවැන්තම ආණ්ඩු විරෝධී රැස්වීම නොවැම්බර් මාසේ 21 නුගේ කොට පවත්වන්න. අපි ඔක්කොම බය වුණා දැන්. ඔන්න අපි බය වුණා. Let's go.
තීන්දුව කරා පක්ෂයක් විතර අපේ සහෝදර පක්ෂයක් එකතු වෙලා ලංකා ඉතිහාසයේ දෙවැන්තම දේශපාලන බලවේගය දෙවැන්තම ආණ්ඩු විරෝධී රැස්වීම මෑත යුගයේ පවත්ව දෙවැන්තම රැස්වීම මේ මාසයේ නොවැම්බර් මාසයේ 21 වෙනිදා කොට පවත්වනවා. ඒකබද්ධව ගොඩනගන මේ මහා දෙවැන්ත බලවේගය ශක්තිමත් කරන්න 21 වෙනිදාට මුගේකොට එන්නේ කියන ගෞරවනීය ආරාධනය කරනවා. ආතෙල්ද ඔයාලට? දේශපාලන කියන්නේ උදේ ඉන්නම කේලම තමයි ඉන්නේ. ලේසි නෑ. ඊළඟ 21 වෙනිදා. මේ කීයක් ඇවිල්ලා ඉන්න 350 400 500. 500. හරියද? එහෙනම් ඉතින් මේන් 4000ක්වත් එන්න ඕනේ 21 වෙනිදා. 3000ක්වත් එන්න ඕනේ. ඒ හින්දා ගේන්න ඕනේ. මහින්ද මහත්තයා බලන්න යනකොට ඕන තරම් ඉන්නවා. එතුමාට ගොඩක් ආදරේ යනවා. සමහර විපක්ෂ පක්ෂයක් තියෙනවා. සමහර ඒවා ඔක්කොම නෙමෙයි. සමහර ඒවා ඉන්නවා මේවට විරුද්ධ. විපක්ෂෙම ගහන්න. ඒවට අපි ඕම් නිසි වෙලාවදී තීන්දුව ගන්න. නාම රාජපක්ෂ මහත්මයාගේ ක්‍රියාකලාපය තුලින් අපිට දැකලා තියෙන දකින්නවාද ඔව් පරිණතයි. මේ රට මෙහෙවන්න පුළුවන් නායකයෙක් කියලා අපි දකින්නවා. අපි විතරක් නෙමෙයි ගමේ අය දකින්නවා. ගමේ අය කියනවා ඊළඟ ජනාධිපති නාමල් කියලා. මගේ රෙද්ද. විපක්ෂයේ කාර්යභාරය මේ වන විට මම දන්න විදිහට නම් නාමල් රාජපක්ෂ ප්‍රමුඛ මේ වමේ එකතු වෙච්ච පක්ෂත් එක්ක හැදිච්ච මේ සන්ධානය තමයි විශ්වසිද්ධ කරමින් ඉන්නේ. අනාගතේ මේ රටේ අපිට ඉන්න නායකත්වය නාමල් රාජපක්ෂ කියන එක පැහැදිලිව පේනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඊළඟ ගමන එහෙම නැත්නම් ඊළඟ ස්ටෙප් එක යන්නේ නාමල් රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් කියන එක පැහැදිලිව අපි කියන්න කැමති. නොවැම්බර් 21 වෙනිදා කොළඹ තියෙන ඒ ජන විරෝධයට මං හිතන්නේ ජනතාව විශාල වශයෙන් එකතු වෙනවා. ප්‍රධාන විපක්ෂයේ කාර්යභාරයේ අපි කරනවා ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ අපේ විපක්ෂය එදාට බලා ගන්න පුළුවන් එන්නේ කවුද නැත්තේ කවුද රට වෙනුවෙන් හිටගන්නේ කවුද නොවැම්බර් 21 වෙනිදාට අනිවාර්යෙන් ඒක දැනගන්න පුළුවන්. Okay. මහින්ද රාජපක්ෂ විශේෂයෙන්ම 2010න් පස්සේ 2015 වෙනකන් ලංකා ඉතිහාසයේ ශ්‍රීග්‍රතම සංවර්ධනය මේ රට අත් කරලා දුන්නා. එදායින් පස්සේ මේ රටේ ආයේ හරියමං සංවර්ධනයක් සිද්ධ වුණේ නැහැ. මේ මිනිත්තු දෙක පව් මේ රටේ මිනිස්සු දන්නවා. මේ රටේ මිනිස්සු නෑ මේ රටේ මිනිස්සු එහෙම කරපු මහින්ද මහත්තයම තමයි මේ මිනිස්සුන්ට කොකා පෙන්නුවේ. කළු ආර්ථිකයක් හැදුව ඔබ යා නායකයා. ඒ සේර කළු ආර්ථිකයක් හැදුව ඔබේ නායකයා. ණය ආර්ථිකයක් හැදුව ඔබේ නායකයා. ඒ නායකයන් නිදහස ඉන්න දෙන්න මහින්ද මේ මිහින්ද රාජපක්ෂ. මේ නායකයන් ඉන්න දෙන්න කරුණේ ඒ සේරම රොෂා. දැන් රටපත් වෙලා තියෙන තත්ත්වෙ ඉස්සරහට යන්න. අපිට මහින්ද වන්දනාව ඕනේ නැහැ. වික්‍රමසිංහ වන්දනාව ඕනේ නැහැ. ප්‍රේමදාස වන්දනාව ඕනේ නැහැ. අනුර කුමාර දිසානායක වන්දනාවක් ඕනේ නැහැ. අපට ඕනේ රට හදන වන්දනාව. ඒ සඳහා ඔබලා විපක්ෂයේ ඉඳලා පරණ මිනිස්සුම අලුත් බෝතල් වලට දාලා ජනතාවට අලුත් වයින් කියලා හදන මාකටිං ව්‍යාපාරයට පොදු ජන පෙරමුණේ කිසිම දෙයක් එහෙම වෙන්නේ. අලුත් නායකයෙක් දෙන්නේ. පොදු ජන පෙරමුණේ අලුත් නායකයෙක්. කවුද අලුත් නායකයා? නාමල් රාජපක්ෂ. අර මේ බලකාය හදුවෙක් කෙනා. අර තාවන හිට සංවිධානය හදලා සල්ලි ටිකට කියාගන්න බැරි කෙනා. නෑ සල්ලි ටිකට කියාගන්න බැරි